මිනිස්සුන්ට ආදරය කරන්න ලේසි. මොකද වඩා අමාරු අමතක කරන එක. ඇත්තටම සමහර විට නිකන් ඇස් බැල්මකින් නේද ෂණයකින් ආදරයක් ඇති වෙන්න පුළුවන්. తాවකාලිකව හෝ ආකර්ෂණයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි එහෙම ඇතිවන බැඳීමක අවසානයේ එයාව අතාරින්න වුණොත්, එයාව අමතක කරන්න වුණොත් ඒක හරි අමාරුයි. සමහර විට මුළු ජීවිත කාලෙම ඒක හිත ඇතුලේ පොඩි පේන් එකක් විදිහට තියෙනවා. මතක් වෙනකොට චූටි රිදුමක් විදිහට තියෙනවා. හැම මොහොතකම දැනෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ තැනකට බැඳෙනවා නම් ඒක ටිකක් හිතලා බලලා හොයලා බලලා බැඳෙන එක තමයි හොඳ. අර ඇස් බැල්මට ෂණයකින් දකින දෙයට ආකර්ෂණය වුණොත් එහෙම සමහර විට අර සදාකාලික වේදනාවක් වෙලා හදවත සූරන විදිහට ඒ බැඳීම ඉවර වෙලා තියෙන්න පුළුවන්. මොකද අමතක කරන එක ඇත්තටම හරිම අමාරුයි. ඒ කියන්නේ අපිට එහෙම අමතක වෙන්නේ නැහැ ඇත්තටම. ඉතින් එහෙම කොහොමද අමතක කරන්නේ? අපි මේ මිනිස්සු විදිහට හිතේ හැමදාම තියෙනවා. මතක එහෙම අමතක වෙන්නේ නැහැනේ. ඒ වේදනාව තමයි ටික ටික අඩු වෙන්නේ. හැබැයි මතකේ එහෙමම ජීවිත කාලෙම තියෙනවා. ඒ නිසා අපි දැනගන්න ඕනේ බැඳෙන කොටත් අපි හැම දෙයක්ම ගොඩක් හිතලා බලන්න. සහ අපි කෙනෙකුට ලං වෙනකොටත් ඒ කෙනාටත් එහෙම නොකරන්න. අර ෂණයකින් ඇතිවෙන ආශාව නිසා එයාව ලං කරගෙන දවසක අතහැරලා දාන්න නැතුව පොඩ්ඩක් හිතන්න ඕනේ මම මෙයා ළඟට ගියොත්, මම මෙයාට ආදරය කළොත් මට ඇත්තටම මෙයා ළඟ ඉන්න පුළුවන්ද? එහෙම නැත්තම් මම ඒකට සුදුසු නැද්ද? සමහර විවාහ වෙලා ඉන්න මිනිස්සු තරුණියන්ට ආදරය කරනවා. ඇත්තටම ඒතකොට එයා ඒකට සුදුසු නැහැනේ. එයා දන්නවා අර ගෑනු ළමයට ඒක දුකක් විතරයි කියලා. එහෙම දැනගෙනත් රවට්ටන මිනිස්සු ඕනි තරම් ඉන්නවා. එහෙම වුණාම මිනිස්සු හදවතින් මැරෙනවා. නේද? සමහර විට අංගොඩ යන්න වෙන්නේ නේද? අපිට මානසික ලෙඩ හැදෙන්නේ එහෙම වුණාම. ඒ නිසා හදවත් පරිස්සම් කරන්න ඕනේ. තමන්ගේ හදවතත් පරිස්සම් කරගන්න ඕනේ.